ලෝක බටහිර ක්‍රමය අවසන් ඊස්ට්‍රයිල ඉල්ලුමිනාටි හදපු දැන් ඒ දැක්කනේද නෙතන්යාව කතා කරනක කවුරුත්තින්දී නෑ ඉල්ලුමිනාට ඊස්ට්‍රයිලය ඇමරිකා හදපු ලෝඩ එක අවසන් දැන් හදන්නේ යුක්්‍රේණය හර රුසියාවට පහර දෙන්න සහ ඉරානය හර යුද්ධ ඇති කරන්න ට පස් ඉරාණයට ගහල පකිස්ානට ගහලම් ලෝක අල්ලන සැලස්ම ඊස්ට්‍රයිලය ඇමරිකාද දස් සිස්සේ ඉදං කරන්න ඉල්ලුමිනාටි ඒ සැලස්ම නෙතැන්යාවගේ කතාවෙදී කවරුවක්කත් ඉදින ලෝකය කැමති නෑවුන්ට ලෝක බටහිර සමාජ ක්‍රමය සම්බුරු ඩොලර්රොලින් ලෝකේ බටහිරයන්ගේ ඉල්ලුමිනාටි බලයතින් යුරෝපය දුප්පත් අර ඩොලර් එකෙන් ඩොලර් අච්චුක ගහ ලෝක පුරා බඩු ගන්න චීනය තම යලෝක ආර්ථික බලවතාද උන්ගේ බඩ් බලයන ඇති වෙනකොට යුද්ධ ඇති කිරීම කරන්න නේටෝ හරහා දැන් රුසියාවට පහරදින හදන්න යුරෝපය ඇමරිකාව දුප්පත් බොරු ඩොලර් එක බලයතින් කඩදාසිලින් බොරු ඩොලර් රච්චු ගහලා නායට දෙන එක කරේ මේ අවුරුදු ටිකේදී ඒකෙන් තමයි බොරුට පුම්බගෙන ඉන්නේ ඇමරිකාවේ යුරෝපයේ ආර්ථිකයක් නෑ උන්ගේ බලය නැතිවෙනකොට යුද්ධ ඇති කිරීම කරන්න ඊස්ට්‍රයිලය ඇමරිකා දෙකම් පාලනය කරන්න ඉල්ලුමිනාටි උන්ට පලස්තීනය හදනකට යුරෝපයවුන් විරුද්ධ වනා එක හින්ද දැන් ඉල්ලුමිනාටි හදන යුරෝපය රුසියාවත් එක්ක යුද්ධ ඇති කල්ල යුරෝපය විනාශ කරන්න ලංකාවෙස් තාම ලෝක 1945 ලෝකය 1948 නිදහස ලංකාව බොරුවක් දියසේනානායක චන්ද්‍රිකා කියනවා දියසේනානායක තාත්ත පට් උඩ කතෝලිකලු බෞද්ධ වනානම් ඉන්න දෙන්න පට්ට බැල්ලියෝ චන්ද්‍රිකාලා කළු සුද්ද අවුරුදු 74 රට පාලනය කර ඊට පස්සේ කාල් මාස් නිරාගමිකයාට රට පාලනය දුන්න වූ ඉතුරු ටික අවසන් කිරීම විද්දල බල මණ්ඩලය විකිනීම කියන්නේ IMF ඉලුමිනාටි ලංකාව වැල්ලීම ලංකාව ඉඳලා ඉන්දියාව චීනයට ගහන්න 2000 අරගල ඉඳලා කරන්න අන්න ඒ සැලස්ම IMF කියන්නේ ඊස්ට්‍රයිල ඉලුමිනාටි උන් තමයි ඇමරිකාව පාලනය කරන්න 2020 ඉඳලා ලෝකය අල්ලන සැලස්ම ඒකට 2020 කොරෝන වලින් ලංකාව අරගලය කරේ තෙල්ගේ ඉන්න තීච්ච සල්ලි වලින් තමයි කොරෝන විෂය එන්නත් ගෙනාවේ සදහැමෝට හාටරැක් අපි එනකොටම කිව්ව ඇමරිකාව හොඳ උන්ගෙන් අපි දන්නවා එනකොටම එන්නත් හොඳ නෑ කියලා ඊට පස්සේ 5000 දුන්න ඉලුමිනාටි සැලස්ම ඒකෙන් තමයි අරගලේ හැදුවේ ඒකෙන් තමයි රනිල් අනුර IMF වැල් පාලම ලංකාව අවසන් කිරීම ලංකාවේ සිංහල ජනගහනය අයින් කර ආරුගම් බෙදලා ලංකාව ඇල්ලීම ඊස්ට්‍රයිලේ ඉලුමිනාටි ලංකාව ඉඳලා ඉන්දියාව චීනට දකුණු අප්‍රිකාවට වටේටම ගහන්න පුළුවන් මුළු ලෝකය අල්ලන සැලස්වෙන් දැන් උන්ගේ බලය බිඳ වැටෙන හින්දා දැන් නෙතන්යාහුට ඔක්කොම නැගිටලා ගියා පලස්තීන හදන රටවල් එකතු දැන් හදන ලෝක යුද්ධය ඇති කරනවා නේටෝ හරහා යුරෝපයයි රුසියා යුද්ධ ඇති කරලා විනාශ කරන්න හදන්න එතකොට ඔක්කොම රටවල් ටික විනාශ කරලා ඊස්ට්‍රයිලය විතරක් ඉතුරු වෙන සැලස්ම යන්නේ ඊට පස්සේ මැදපෙරදිග ඉරානයට ගහන්න හදන්නේ ඉරානයට ගහලා ඊට පස්සේ පාකිස්තානයට ගහලා මේ වටේන් අල්ලගෙන ඉන්න හදන්නේ ඊට තායිවානය හරහා ගහන්න හද ලංකාවේ නියම සිංහල පාලනය හදා උන්ගේ අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා නිෂ්පාදනය වැඩි කරලා චීනය වගේ එක මාසෙන් දියුණු රටක් කරගම නිෂ්පාදනය දියුණු හදපු සමාජ ක්‍රමයේ බොරුවක් හදාගම දුටු ගැමුණු ලංකාව හදා ලංකාවේකින් දියුණු රටක් කරගා